උදේ නැගිට්ටගම ඔයාලට පේන දුරින් පේන සී view එකයි මේ pool view එකයි තමයි සුරිය රිසෝට් එකේ room එකට තියෙන. අපි නැගිට්ටගම ගියා breakfast එකට උදේ 4ට පටන් ගන්නවා breakfast එක. එක જાතියේ පාන් වර්ග ගොඩාක් මෙතන තිබ්බ. එක එක જાතියේ ඒවා සීනි සම්බල දාපුවා, chicken දාපුවා, මාළු දාපුවා, ටෝන දාපුවා හැම જાතියෙම පාන් වර්ග ගොඩාක් මෙතන තියෙනවා. එක එක જાතියේ පාන් වර්ග. පෆ් තිබුණා, පයි තිබුණා. ඉතින් මෙතන පයිත් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ chicken pie කියලා එකක් තියෙනවා. ඒ තමයි chicken pie. මෙතන තියෙන්නේ බේකරි නිෂ්පාදනය ඇත්තටම කිව්වොත්. මේ වාසනා බේකරි නේ. මේ තමයි සුරිය රිසෝට් එකේ බේකරිය. බේකරි නිෂ්පාදන වලින් පස්සේ මම කෙලින්ම ගියේ තේ එකක් බොන්න. මොනවා දේද ඉපදෙන්නේ නැහැ තේ එකක් නැත්තම් උදේට. මෙතන තියෙනවා කෝපි, කිරිතේ ඕන එකක් තිබ්බා මෙතන. ඩෝනට් එකක් එක තේ එකක් බීලා කේක් කෑල්ලකුත් කාලා ගියා ලයිව් ස්ටේෂන් එක පැත්තට. මෙතන අපිට ඕන දේවල් මේගොල්ලෝ තම්බලා බෙදලා ඕන විදියට හදලා දෙනවා. මේක ලයිව් ස්ටේෂන් එක. ඉලියාප පිට්ටු හැම જાතියෙම වර්ග තිබුණා වගේම සම්බෝල් වර්ගයක් තිබුණා. කට්ට සම්බල්, කොච්චි සම්බල් හැම જાතියෙම සම්බල් වර්ගයක් තිබුණා. මේක නම් පට්ට වලට අමතරව මෙතන හකුරුත් එක කොළ කැඳයකුත් තිබුණා. ඒක මරේ මරු. ඉතින් මෙතන කෑම වර්ග ගොඩාක් තියෙනවා. ඕන කෙනෙක්ට කන්න පුළුවන් බඩ පිරෙන්න. බ්‍රෙඩ් කෝන් එකත් අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ ගියා ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෑවේ නැත්තම් නිකන් මොකුත් කෑවේ නැහැ වගේ. ඒ නිසා ඩෙසර්ට් කෝන් එකට පැත්තට ගියාම ෆ්‍රෙෂ් ෆෘට් තමයි ප්‍රධාන තැනක් අරන් තිබුණේ. ඒත් එක්කම මේ අතරින් පතරින් පුඩින් වර්ග, කේක් වර්ග, ඩෙසර්ට් වර්ග ගොඩාක් මේ තමයි සුරිය රිසෝට් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මම ඔයගලන්ට බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක වගේම ඩිනර් එකත් ඔයගලන්ට ගෙනාවා. මේ තමයි සුරිය රිසෝට් එක. අපි මේ ආවේ ෆුල් බෝඩ් ඔෆර් එකකට. මේ තමයි ලොන් වීකට් ෆුල් බෝඩ් ඔෆර් එක රුපියල් 38500ක් විතරයි වුණේ. වයිට් කාර් වල තමයි මේ සුරිය රිසෝට් එක තියෙන්නේ. ඇත්තටම ලොකු පරිසරයක විහිදී තියෙන නිසා හොඳ රිලැක්සින් ප්ලේස් එකක් තමයි සුරිය රිසෝට් එක කියන්නේ. කෑමත් හරිම රසයි. වගේම හොඳ සර්විස් එකකුත් අපිට ලබා දුන්නා. ෆුල් බෝඩ් ඔෆර් එක උනේ 38500ක් විතරයි. ඔයාලත් එනවා නම් බුකින් එකක් දාලා දැන් බුක් කරලා තියාගන්න. ඔයා ගියේ හොඳම ෆුල් බෝඩ් හොටෙල් එක මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් දැම්ම ෆලෝ එකක් දාගෙන යන්න.